ඔයාගේ ඉස්සර ලොකුවට තිබුණු ශිෂ්ණය දැන් කුඩා වෙලාද? වයිෆ් කෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙන් ගොඩක් කම්ප්ලේන් වෙනවද? ලිංගිකව එකතු වෙනකොට ඔයාගේ ශිෂ්ණය දැනෙන්නේ නැහැ. එයාට එච්චර ෆීල් වෙන්නේ නැහැ. ලිංගිකව එකතු වෙන්න ආස නැහැයි කියලා. ඔයා මේ තලතෙල් ගාලා, ගංජා බීලා, එහෙම නැත්නම් ටෙස්ටෝස්ටරෝන් ගහලා PRP කරලා ශිෂ්ණය විශාල කරගන්න හිතන කෙනෙක්ද? ඔයත් ශිෂ්ණය විශාල කරගන්න මේ පම්ප් එකක් භාවිතා කරන කෙනෙක්ද? ඒ වගේම මේ දරුවෙක්ගේ ශිෂ්ණය විශාල වෙන්න ටෙස්ටෝස්ටරෝන් කොච්චර බලපානවද? ශිෂ්ණයේ නිවැරදි ප්‍රමාණය කුමක්ද? මේක ලොකු කරගන්න ඇත්තටම ඔයාලට මොනවද කරන්න පුළුවන්? ඒ වගේම තමයි ඔයා වයසට යනත් එක්කම මේ ශිෂ්ණයේ ප්‍රමාණය හරියාකාරව මේන්ටේන් කරගන්න ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලව දැනුවත් කරනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. ඉතින් ලිංගික සෞඛ්‍ය සම්බන්ධව හරියට නිවැරදි තොරතුරු සොයන කෙනෙක් නම් ඔයා ඇවිල්ලා ඉන්නේ හරිම ස්ථානට. ඉතින් ප්‍රථම වතාවට නම් අපි YouTube channel එක බලන්නේ මේ වගේ කරුණු සම්බන්ධව හරියාකාරව ඉගෙන ගන්න ඕන. සරල සිංහලෙන් දේවල් දැනගන්න ඕන. වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු හරියාකාරව අවබෝධ කරගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එක click කරලා මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. වයසට යනකොට මේ ශිෂ්ණය කුඩා වීම නවත්ත ගන්නේ කොහොමද? මගේ ශිෂ්ණය ඉස්සෙල්ලා විශාලව තිබුණා. දැන් පොඩ මට මේක කෙටි වෙනවා කියලා දැනෙනවා කියලා. ඉස්සර මහතට තිබුණා, ඉස්සර දිගට තිබුණා. දැන් දිගයි මහතයි දෙකම අඩු වෙලා කියන දේ කම්ප්ලේන් කරනවා ගොඩාක් පිරිමි අය අපෙන් ප්‍රතිකාර ලබා ගන්නකොට. ඉතින් මේදී විශේෂයෙන්ම මම හැම වෙලෙම කියන දේ තමයි ශිෂ්ණය හරියාකාරව මැනගන්න ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. ශිෂ්ණය හරියාකාරව මෙෂ කරගන්න කොහොමද කියන එක සම්බන්ධව ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් හරියටම දැනගන්න. ඉතින් ප්‍රාණවත් අවස්ථාවේ ඔයාගේ ශිෂ්ණයේ ප්‍රමාණය අඟල් 3යි අඟල් 5යි අතර ප්‍රමාණයක් තියෙනවා. අපි කියනවා මේක සාමාන්‍ය ශිෂ්ණයක් කියලා. විශේෂයෙන්ම කිව්වොත් අපි අවුරුදු 40-50 වෙනකොට අපේ ශිෂ්ණයේ විශාලත්වය පොඩ අඩු වෙන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවා ඇඟේ ටෙස්ටෝස්ටරෝන් ලෙවල් අඩු වෙනකොට සමහරවිට අපේ දේහ බර හරියාකාරව අපි පාලනය කරගන්න නැතුව ගියාම නැත්තම් අපිට ප්‍රෙෂර් හැදිලා, අපිට කොලෙස්ටරෝල් හැදිලා, අපිට දියවැඩියාව හැදිලා මේ වගේ ප්‍රශ්නත් එක්ක අපේ ශිෂ්ණයේ තියෙන ලේ සැපයුම අඩාල වෙන්න පටන් ගන්නකොට මේ ලේ සැපයුම අඩු වීම නිසා මේ ශිෂ්ණයේ පෝෂණය අඩු වෙලා ශිෂ්ණයේ පොඩ කුඩා වෙන්නට පටන් ගන්නවා. මේදී විශේෂයෙන්ම මේක ඉතාමත් පැහැදිලි ලෙස අවුරුදු 50 පෙන්නට පස්සේ අවුරුදු 60-70 වෙනකොට මේක අඟල් 0.5 සිට අඟල දක්වා අඩු වෙන්නට පටන් ගන්නවා දිගින් සහ මහතින්. ඒ නිසා ශිෂ්ණයේ සෞඛ්‍ය, ශිෂ්ණයේ හෙල්ත් එක හරියාකාරව මේන්ටේන් කරගන්න පටන් ගන්න ඕන අපි කුඩා කාලේ ඉඳලම තමයි. මොකද අපේ මේ ද්විතීය ලිංගික ලක්ෂණ ආරම්භ වෙන්න පටන් ගන්න කාලේ අපේ ඇඟේ ටෙස්ටෝස්ටරෝන් වර්ධනය වෙනවත් එක්කම මේක ඉතාමත් වැදගත් වෙනවා අපේ ශිෂ්ණයේ ප්‍රමාණය වැඩි වෙන්න. ડોක්ටර් මගේ පුතාගේ මේ පිරිමි ඇඟ බොහොම පොඩියටයි තියෙන්නේ. ඉතින් මේකට හේතුව මොකද්ද? මේක වැඩි වෙයිද? මෙයා වයසට යනකොට මෙයාට ළමයි හදන්න පුළුවන් වෙයිද? මෙයාගේ ලිංගික ජීවිතයට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගොඩාක් දෙමාපියන් අපින් කතා කරලා අහන ගැටලුවක්. ඉතින් මේදී විශේෂයෙන්ම වයසට අනුව මේ පිරිමි ඇඟේ ප්‍රමාණය සම්බන්ධව අපි ගොඩක් දැනුවත් කිරීම කරලා තියෙනවා. ඔබට පෞද්ගලිකව මේ සම්බන්ධ අවශ්‍ය නම් අපිට WhatsApp මනින්ඩම් මාර්ගයෙන් ලබා දුන්නොත් අපිට දැනුවත් කිරීම කරන්න. ඔබ තරබාරු පුද්ගලයෙක් නම්, ඔබේ බර ඉතාමත්ම වැඩි නම්, ඔබ ඔබීස් පුද්ගලයෙක් නම් ඔබගේ මේ ශිෂ්ණයේ ෂාෆ්ට් එක ඇඟ ඇතුළට ගමන් කරලා ශිෂ්ණය කෙටියෙන් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ඔබ ඇල්කොහොල් ගන්න කෙනෙක් නම්, ඔබ ස්මෝක් කරන කෙනෙක් නම් ඔබගේ මේ ශිෂ්ණයේ ලේ සැපයුම දීර්ඝකාලීනව අඩාල වීම තුළ ශිෂ්ණයට පෝෂණය, ඒ වගේම ශිෂ්ණයට ඔක්සිජන් අඩාල වීම නිසා මේ ශිෂ්ණය ඇකිලෙන්න පටන් ගන්නවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඉතාමත්ම ශීඝ්‍ර ලෙස. ඒ වගේම තමයි ඔබට ස්ට්‍රෙස් තියෙනවා නම්, ඔබට ඇන්සයිටි තියෙනවා නම්, ඔයාලට ડિප්‍රෙෂන් තියෙනවා නම්, මේ වගේ මානසික ගැටලු තියෙනවා නම් මේවත් ඔයාලට ඍජු ලෙස බලපාන්න පුළුවන් ඔයාගේ ශිෂ්ණයේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. අපි හැම වෙලේම දැනුවත් කරනවා ඔයාලට ඔයාලගේ ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා මේකට හරියාකාරව ප්‍රතිකාර කිරීම තුළ ඔයාලට ශිෂ්ණය ප්‍රාණවත් කරගන්න පුළුවන් කියලා. අප්‍රාණික ශිෂ්ණයක් කාලයත් එක්ක පොඩි වෙන්න එක නවත්තන්නට අමාරුයි. මේදී විශේෂයෙන්ම ඔයා කීගල් ව්‍යායාම කරනවත් එක්කම අපි ඔයාලව දැනුවත් කරලා තියෙනවා මේ සිල්ඩල්ෆින් කියන ඖෂධය, එහෙම නැත්නම් ටඩ්ලෆිල් කියන ඖෂධය ඔයාලට භාවිතා කරන්න පුළුවන් කියලා මේ ශිෂ්ණයේ ලේ සැපයුම ඉම්ප්‍රූව් කරගන්නට. ඉතින් දීර්ඝකාලීනව මේ ඖෂධ භාවිතා කිරීම තුළ ඔයාට හොඳ ලේ සැපයුමක් ශිෂ්ණයට ලබා දීම තුළ ඔයාගේ ශිෂ්ණයේ ප්‍රමාණය හරියාකාරව පවත්වාගෙන යන්න පුළුවන්. මෙවැනි ඖෂධ ඔබ භාවිතා කරන්න අකමැති පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් L-arginine වගේ සප්ලිමන්ට් එකක්, එහෙම නැත්නම් L-citrulline වගේ සප්ලිමන්ට් එකක් භාවිතා කිරීම තුළ හොඳ ප්‍රතිඵල ලබා ගන්න. ඉතින්
මෙවැනි ඖෂධ ඔබට ඔබගේ කැමැත්තට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් ඔබට වෛද්‍ය උපදෙස් මත පුළුවන් මේ ඖෂධ දීර්ඝකාලීනව ඔයාට හරියාකාරව භාවිතා කරලා ඔයාගේ පිරිමි ඇඟේ ප්‍රමාණය හරියාකාරව මේන්ටේන් කරගන්න වගේම ඔයාගේ පාර්ට්නර්ව හරියාකාරව සතුටු කරගන්න. ගොඩාක් වෙලාවට හුරු වෙලා ඉන්නේ අපේ ශිෂ්ණයේ ප්‍රමාණය තවත් පුද්ගල ශිෂ්ණ ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරන්න. නමුත් එසේ නෙමෙයි විය යුත්තේ. සයිස් එක වැදගත් නැහැ කියලා හිතන්නට අපිට බෑ. සයිස් එක වැදගත්. මොකද හේතුව ඒක හරියාකාරව ඔයා මේන්ටේන් කරගත්තේ නැත්නම් ඔයාගේ පාර්ට්නර් සතුටු කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබ හරියාකාරව මේ ලිංගික කටයුත්ත සිදු කරේ නැත්නම්. ඉතින් පිරිමියන්ගේ ප්‍රමාණය ඔබට තියෙන ප්‍රමාණය හරියාකාරව මේන්ටේන් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔයාගේ ශිෂ්ණ ප්‍රමාණය හරියාකාරව මේන්ටේන් කර ගැනීම තුළ ඒකේ සෞඛ්‍ය හරියාකාරව පවත්වාගෙන යාම තුළ ඔයාගේ පාර්ට්නර්ව සතුටු කිරීමයි ඔබ කළ යුතු. ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ ටෙස්ටෝස්ටෙරෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකෙන් පුළුවන් ද පිරිමි ඇඟ විශාල කරගන්නටයි කියලා. ඇත්තටම ඔබ වැඩිහිටි පුද්ගලයෙක් වුණාට පස්සේ මේ ශිෂ්ණයේ වර්ධනය වීම අවුරුදු 16 21 අතර කාලය තුල ක්‍රමෙන් නවතින්න පටන් ගන්නවා. ඉතින් අවුරුදු 21 පැන්නට පස්සේ ඔබගේ ශිෂ්ණයේ ප්‍රමාණය විශාල කරන්න විද්‍යාත්මකව තහවුරු වෙච්ච හරි ක්‍රම තාම හොයාගෙන නැහැ. ඉතින් ඔබ සාමාන්‍යයෙන් මේ ද්විතීය ලිංගික ලක්ෂණ මතුවෙන කාලේ අවුරුදු 12 13 14 15 16 කියන කාලය තුල දරුවෙක්ගේ ශිෂ්ණය හරියාකාර වර්ධනය නොවුනොත් මේකට ප්‍රධාන හේතුවක් හැටියට ඇඟේ ටෙස්ටෝස්ටෙරෝන් අඩාල වීම අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබ අවුරුදු 21 පැන්නට පස්සේ ටෙස්ටෝස්ටෙරෝන් ලබා ගත්තයි කියලා ඔයාට තියෙන හානි වැඩි වෙනවා මිසක් ඒකෙන් ඔයාට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ ඇඟේ ටෙස්ටෝස්ටෙරෝන් මට්ටම හරියාකාරව මේන්ටේන් වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් අපෙන් අහන කාරණාව තමයි මේ පම්ප් එකක් භාවිතා කිරීම තුළ ශිෂ්ණයේ දිග සහ මහත වැඩි කරගන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. ඇත්තටම කිව්වොත් ශිෂ්ණයේ ලේ සැපීම හරියාකාරව මේන්ටේන් කරන්න පම්ප් එක මිකෑනිකල් තෙරපි එකක් හැටියට අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. පොඩි රිහැබිලිටේෂන් පාර්ට් එකකට මේ බ්ලඩ් ෆ්ලෝ එක ඉම්ප්‍රූව් කරන්න තාවකාලික ලෙස මේක භාවිතා කරන්න පුළුවන්. දීර්ඝකාලීන භාවිතා කිරීම තුළ මේ ලේ සැපීම ඉම්ප්‍රූව් වෙන නිසා ශිෂ්ණ ප්‍රමාණය යම්තාක් දුරකට ඔබට මේන්ටේන් කරගැනීමේ හැකියාවක් තිබෙනවා මිසක් අඟල් භාගයෙන් අඟලගේ ශිෂ්ණය දිග කිරීමේ හැකියාවක් මේ පම්ප් එකට නැහැ. තාමත් තියෙන විද්‍යාත්මක සාක්ෂි අනුව මෙවැනි දේවල් සනාථ වෙලා නැහැ. ඒ නිසා මේක ඔළුවට දාගෙන කරදර වෙලා මේක මතම හිත ඉන්න පුද්ගලයෙක් නම් කරුණාකරලා ඒක නවත්තන්න. ඔබට මම අර කියපු ප්‍රමාණය ශිෂ්ණිය තියෙනවා නම් ඒක තමයි ඔබට වැදගත් වෙන්නේ ඔබගේ පාර්ට්නර් සතුටු කරන්න. ඒ වගේම තමයි මම ඔයාලා කලිනුත් වීඩියෝක් කරලා දැනුවත් කරලා තියෙනවා මේ තලතෙල් භාවිතාව සම්බන්ධව. ඒක කිසිම සාක්ෂියක් නැති විද්‍යාවක් කියන දේ සම්බන්ධව. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ ගංජා භාවිතාව සම්බන්ධව මේ භාවිතා කිරීම තුළ මේ ශිෂ්ණය විශාල කරගන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. නමුත් කිසිම විද්‍යාත්මක එවිඩන්ස් එකක් නැහැ ගංජා භාවිතා කිරීම තුළ මේ ශිෂ්ණය විශාල කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔබ මෙවැනි දේවල් භාවිතා කරන පුද්ගලෙක් නම් ගංජා භාවිතා කරලා ඔබගේ ශිෂ්ණය විශාල කරගන්න මහත කරගන්න බැරි බවයි අපිට සඳහන් කරන්නට ඕන. රොමේනියාවේ ජීවත් වෙන, නවසීලන්තේ ජීවත් වෙන, එංගලන්තේ ජීවත් වෙන මේ කෝල්ඩ් ක්ලයිමේට් එකේ මේ සීතල ටෙම්පරේචර් එක ජීවත් වෙන අයගේ ශිෂ්ණයත් ටිකක් කුඩා වෙන්න බලපානවා කාලයත් එක්ක. ඒ වගේම ඔබ ප්‍රෙෂර් එකට බෙහෙත් භාවිතා කරනවා නම් ඔබ මේ කුමන හෝ මානසික ආතතියකට මානසික ගැටලුවකට බෙහෙත් භාවිතා කරන කෙනෙක් නම් ඔබටත් මේ ශිෂ්ණය කුඩා වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ කුමන ආකාර පුරස්ත ග්‍රන්ථි ඔපරේෂන් එකක් කරලා තියෙනවා නම් ස්නායු ඩැමේජ් වීම තුළ ලේනහර විනාශ වීම තුළ ඔබට ලිංගික අප්‍රාණිකත්වය සහ ලිංගය කෙටිවීමේ අවදානමක් තියෙනවා. පයිරෝනි ඩිසීස් කියන කන්ඩිෂන් එකත් ඔයාලට තියෙනවා නම් ඒකත් ඔයාලට බලපාන්න පුළුවන් දීර්ඝකාලීනව ඔයාගේ ශිෂ්ණය කුඩා වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් උදහස් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දැනුම් දෙන්න. පෞද්ගලික දේවල් දැනගන්න තියෙන අපිට WhatsApp කරන්න. ලැබෙන සතියේත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම එනවා. ඔයාලා හම්බෙන්න. බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න.